ඔන්න එහෙනම් අද ලෙසන් එකේ අපි කතා කරන්න යන්නේ ඕඩර් බ්ලොක් ගැන. ඉතින් වැඩි බයිල ඕනේ නැහැ. ඕඩර් බ්ලොක් එකක් කියන්නේ බං සරලවම මාකට් එකේ ෆිල් වෙච්ච නැති ඕඩර්ස්. හරිද? ඒ කියන්නේ මාකට් එක මචං මේ ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩර්ස් ලගේ අපේ වගේ පොඩි පොසිෂන් නෙමෙයි තියෙන. ලොකු පොසිෂන්ස් තියෙනවා. එතකොට මාකට් එක මේ ලොකු පොසිෂන්ස් බාගෙට ෆිල් කරලා මාකට් එක ස්ට්‍රෝංලි මූව් වුණාම එතන ඕඩර් බ්ලොක් එකක් හැදෙනවා. එතකොට ඒක තමයි අපි ඕඩර් බ්ලොක් එකක් විදිහට අඳුන්වන්නේ. ඉතින් සරලවම මේ උඹලට ස්ක්‍රීන් එකේ පේනවා වගේ බෙරිස් සහ බුලිෂ් ඕඩර් බ්ලොක්ස් තියෙනවා. එතකොට අපි මේ ඉමේජ් එකේ තියෙන වගේ උඹලට පේනවා අපි ඕඩර් බ්ලොක් එකක් විදිහට ගන්න ඒ වගේ ස්ට්‍රෝං මූව්මන්ට් එකකට කලින් හැදෙන ඔපොසිට් කැන්ඩල් එක. හරිද? ඒ කියන්නේ අපි හිතමු අප් පැත්තට මාකට් එක යනවා නම් මාකට් එක වේගෙන් අප් වෙනවා නම් අපි ගන්න අන්තිමට හැදිච්ච රෙඩ් කැන්ඩල් එක. ඒ වගේම තමයි මාකට් එක වේගෙන් ඩවුන් වුණොත් එතනදී අපි ගන්න අන්තිමට හැදිච්ච ග්‍රීන් කැන්ඩල් එක. හරිද? ඉතින් මේ ඉමේජ් එකේ උඹලට පේනවා වගේ. ඒතකොට ඕවා තමයි බුලිෂ් ආ බෙරිෂ් ඕඩර් බ්ලොක් කියලා කියන්නේ. ඉතින් මීට අමතරව බ්‍රේක් බ්ලොක් තියෙනවා, ඊළඟට ඉන්ටර්නල් එක්ස්ටර්නල් තියෙනවා. ඔය වගේ ඕඩර් බ්ලොක් බ්ලා බ්ලා ගොඩාක් තියෙනවා. ඉතින් ඒවා අපි ඉස්සරහට කතා කරමු. මොකද මේකෙදි උඹලා ඔළුවට ඔක්කොම දාගෙන මේක විකාරයක් කරගන්න එපා. හරිද? එතකොට ඕක තමයි සරලවම ඕඩර් බ්ලොක් එකක් කියන්නේ. ඉතින් මම මේක උඹලට තව ටිකක් එක්ස්ප්ලেইন කරන්න. ඕඩර් බ්ලොක් එකක් හැදෙන්නේ මෙහෙමයි බං. හරිද? දැන් අපි කලින් වීඩියෝ වල ලික්විඩිටි බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් ඊළඟ චේන්ජ් ඔෆ් කැරක්ටර් ඔය වගේ දේවල් ගැන කතා කරානේ. එතකොට උඹලට තේරෙනවා දැන් මාකට් එක මූව් වෙද්දි මෙන්න මෙහෙම මේ වගේ ඉක්වල් ලෝස් තියෙන වෙලාවක එහෙම නැත්නම් සපෝට් සෝන් එකක් තියෙන වෙලාවක මාකට් එකේ මම අර කලින් කිව්වා වගේ මොකද වෙන්නේ? මාකට් එකේ මේ ඒරියා එකේ ලික්විඩිටි තියෙනවා. හරිද? එතකොට ලික්විඩිටි තිබ්බහම මොකද වෙන්නේ? මාකට් එක ඒරියා එකට ඇවිල්ලා මේ ලික්විඩිටි ග්‍රැබ් කරගෙන උඹලට පේනවා මාකට් එකේ ඒරියා එකට ඇවිල්ලා ලික්විඩිටි ග්‍රැබ් කරගෙන මාකට් එක ෆාස්ට්ලි මූව් වෙනවා. හැබැයි මාකට් එක ෆාස්ට්ලි මූව් වුණාට, ඒ කියන්නේ මෙතන තියෙන ලික්විඩිටි එකත් එක්ක මේක ෆාස්ට්ලි මූව් වුණාට මෙතන left overs තියෙන. ඒ කියන්නේ ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩර්ස් ලගේ බං අම්මට සිරිවෙන වොලියුම් එකකින් උන් ට්‍රේඩ් කරන්නේ. එතකොට උන්ගේ ට්‍රේඩ් ඔක්කොම අර අපි අර මේ ලිමිට් ඕඩර්ස් හරි එහෙම නැත්නම් අපි ටේක් ප්‍රොෆිට් දැම්මම අපේව ෆිල් වුණාට උන්ගේ ඕඩර්ස් එච්චර වේගෙන් ෆිල් වෙන්නේ නැහැ. එතකොට ඒ ෆිල් වෙච්ච නැති ඕඩර්ස් මෙතන ඉතුරු වෙනවා. අන්න ඒව තමයි අපි ඔය ඕඩර් බ්ලොක් කියලා ගන්න. එතකොට ගොඩක් වෙලාවට මේ ඕඩර් බ්ලොක් මේ ඒරියාස් මැග්නට් එකක් විදිහට වැඩ කරනවා. ඒ කියන්නේ දැන් උඹලට මෙතන පේනවා වගේ ගොඩක් වෙලාවට මේ වගේ ෆාස්ට්ලි ස්ට්‍රෝං මූව් වුණාට ආය මාකට් එක මේ ඒරියා එකට ඇවිල්ලා අර ඉතුරු වෙච්ච ඕඩර්ස් ටික ෆිල් කරලා ඊට පස්සේ අදාළ ඩිරෙක්ෂන් එකට යනවා. එතකොට ගොඩක් වෙලාවට මේක මැග්නට් එකක් විදිහට වැඩ කරනවා. ඉතින් එතකොට මේක ගොඩක් ට්‍රේඩර්ස් අර එන්ට්‍රි පොසිෂන් එකක් විදිහට තමයි ඕඩර් බ්ලොක්ස් කියනවා ගන්න. ඒ කියන්නේ ඕඩර් බ්ලොක්ස් වලින් එන්ට්‍රි වෙලා ස්ටොප් ලොස් එක එතකොට යාලා ටයිට්ලි දාගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට එන්ට්‍රි මොඩල් එකක් විදිහට තමයි ඔය ඕඩර් බ්ලොක් කියන එක ගන්න. හරිද? ඉතින් එහෙනම් දැන් අපි බලමු කොහොමද මාකට් එකත් එක්ක අපි මේ ඕඩර් බ්ලොක්ස් අයිඩෙන්ටිෆයි කරගන්නේ කියලා. ඉතින් මම කලිනුත් කිව්වා ඕඩර් බ්ලොක් එකක් කියන්නේ සරලවම ඕඩර්ස් ගොඩක්. හරිද? එතකොට ඕඩර්ස් ගොඩක් තියෙන කොයි වගේ තැන්වලද? ලික්විඩිටි තියෙන තැන්වල. හරිද? එතකොට අනිවාර්යයෙන්ම ඕඩර් බ්ලොක් එකක් වෙන්න නම් ඒක හයි ලික්විඩිටි ඒරියා එකක් වෙන්න ඕනේ. සරලවම අර මම කලින් වීඩියෝ එකේ කතා කරා වගේ equal highs equal lows එහෙම නැත්නම් මේ වගේ swing highs swing lows ඔය වගේ ඒවා තමයි high liquidity zones. එතකොට ඒ වගේ තැනකදී තමයි අනිවාර්යයෙන්ම ඕඩර් බ්ලොක් එකක් හැදෙන්නේ. එතකොට උඹලා මුලින්ම බලන්න ඕනේ ඒ වගේ swing high swing lows එහෙම නැත්නම් equal highs equal lows එහෙම නැත්නම් trend line එක මේ තියෙන ස්විං පොයින්ට්ස් ඒ වගේ දේවල් තමයි උඹලා ඕඩර් බ්ලොක් එකක් අයිඩෙන්ටිෆයි කරද්දී මුලින්ම බලන්න ඕනේ. ඊට පස්සේ බලන්න ඕනේ මෙතන මොකක් හරි බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකක් හරි එහෙම නැත්නම් චේන්ජ් ඔෆ් කැරක්ටරිස්ටික් එකක් හරි තියෙනවද කියලා. ඒ කියන්නේ මාකට් එක බං ස්ට්‍රෝංලි මේ තැන් වලින් පුෂ් වෙන්න ඕනේ. එහෙම නැතුව අපි එතන ඕඩර් බ්ලොක් එකක් විදිහට අපිට ගන්න බෑ. ඒ කියන්නේ මාකට් එක අනිවාර්යයෙන්ම ඒ ඒරියා එකෙන් ස්ට්‍රෝංලි පුෂ් වෙන්න ඕනේ. එතකොට මෙතන සිම්පල්ම කතාව. හරිද? මෙතන ස්ට්‍රෝංලි පුෂ් වෙනවා. ඒ කියන්නේ බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකක් හැදිලා පුෂ් වෙනවා. එහෙම නැත්නම් චේන්ජ් ඔෆ් කැරක්ටර් එකක් හැදිලා පුෂ් වෙනවා කියන එකේ අදහස මොකද්ද? මාකට් එක බං අරුන්ගේ අර තියෙන ඕඩර්ස් ඔක්කොම ෆිල් නොකර වේගෙන් මූව් වෙනවා කියන එක. හරිද? එතකොට දැන් අපි මෙතන ගත්තොත් එහෙම මෙතන උඹලට පේනවා මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එක තමයි තිබිලා තියෙන්නේ. ඒතකොට ඩවුන් ට්‍රෙන්ඩ් එක මාකට් එක ඩවුන් වෙලාකට අන්තිම හැදිලා තියෙන මෙතන ඔපොසිට් කැන්ඩල් එක තමයි මෙන්න මේ බයි පැත්තට හැදිලා තියෙන කැන්ඩල් එක. එතකොට මේක තමයි අපි ඕඩර් බ්ලොක් එකක් විදිහට ගන්න. හරිද? එතකොට මේක ඕඩර් බ්ලොක් එකක් වෙන්න නම් මම අර කලින් කිව්වා මේක ස්ට්‍රෝං මූව්මන්ට් එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ මූව්මන්ට් එකෙන් මේ ස්ට්‍රක්චර් එක බ්‍රේක් වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේකේ කැරක්ටරිස්ටික් චේන්ජ් වෙලා තියෙන්න ඕනේ. ඉතින් එතකොට අපිට බලන්න පුළුවන් අපි කලින් ප්‍රීවියස් ස්විං හයි එක මෙතන තියෙනවා. ඊළඟට ස්විං ලෝ එක මෙතන තියෙනවා. උඹලට පේනවා මෙතනින් මාකට් එක මේ ස්ට්‍රක්චර් එක බ්‍රේක් කරලා තියෙනවා. එතකොට අපිට මේක ඕඩර් බ්ලොක් එකක් විදිහට ගන්න පුළුවන්. එතකොට මේ ඕඩර් බ්ලොක් එක මම කලින් කිව්වා වගේ මැග්නට් එකක් විදිහට වැඩ කරනවා. ඉතින් උඹලට පේනවා ඒ ඕඩර් බ්ලොක් එක ආය මාකට් එක ඇවිල්ලා ඒක ෆිල් කරලා තමයි ආයේ අදාළ ඩිරෙක්ෂන් එකට ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් උඹලට තේරෙනවා සරලවම ඕඩර් බ්ලොක් එකක් හැදෙන්න නම් අනිවාර්යයෙන්ම මෙතන ස්ට්‍රෝං මූව්මන්ට් එකක් තියෙන්න ඕනේ. ඊට අමතරව බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකක් හරි චේන්ජ් ඔෆ් කැරක්ටර් එකක් හරි තියෙන්න ඕනේ. එතකොට ඔය බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් චේන්ජ් ඔෆ් කැරක්ටර් කියලා එක දන්නේ නැත්නම් මගේ පළවෙනි ලෙසන් එක බලවරෙන් ඒකෙන් උඹලට ඒක ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඕකයි ඔය ලෙසන් වල තියෙන සීන් එක. ඒ කියන්නේ මගේ හැම ලෙසන් එකක්ම එකට එකක් ලින්ක් වෙනවා. හැම එකම ලික්විඩිටි ඔය මාකට් ස්ට්‍රක්චර් ඒ හැමදේම ලින්ක් වෙලා තමයි යන්නේ. ඒ හින්දා උඹලා මේ ටික අනේ දෙයියනේ කියලා පිළිවෙලට බලපියව. හරිද? ඉතින් මම දැන් ඔය කොච්චර සරලව කිව්වට දැන් මාකට් එකක්
ගත්තාම උඹලට බලන්න පුළුවන් ඕනේ තරම් මේ order blocks තියෙනවා. හරිද? මේ ඕනේ තරම් order blocks අපිට market එකේ බලා ගන්න පුළුවන්. හැබැයි දැන් මේ හැම එකක්ම order block එකක් වෙනවද? ඕන්න ඔක තමයි ප්‍රශ්නේ. එතකොට order block එකක් ගත්තාම ඕකේ මචං high probability තියෙනවා low probability තියෙනවා. හරිද? high probability කියන්නේ ගොඩක් දුරට market එක ඒ area එකට magnet එකක් විදිහට වැඩ කරලා අර මම කලින් කිව්වා වගේ ඒ area එකට එන්න වැඩි percentage එකක් තියෙනවා. ඒතකොට low කියන්නේ ඒක කියන්නේ partially එන්න සම්භාවිතාවක් තියෙනවා. නැත්තම් ගොඩක් වෙලාවට ඒක invalid වෙලා යන්න ඉඩක් තියෙනවා. හරිද? ඉතින් එතකොට අපි කොහොමද high probability order block එකක් අඳුරගන්න කියන එක මෙතනදී කතා කරමු. ඉතින් මේක මම උඹලට images එක explain කරන්න. එතකොට මට හරි ලේසි. හරිද? එතකොට high probability order block එකක් වෙන්න නම් පළවෙනියටම complete වෙන්න ඕන දේ තමයි ඒකේ කලින් candle එක. ඒ කියන්නේ අපි ඔය order block එකක් විදිහට identify කරගන්න එකට කලින් candle එකේ තියෙන liquidity එක take out කරලා තියෙන්න ඕනේ. ඉතින් උඹලට මේ image එකේ පේනවා වගේ liquidity take out කරලා තියෙන්න ඕනේ. එහෙම take out කරලා නැත්නම් ඒක අපිට valid order block එකක් විදිහට ගන්න බෑ. ඉතින් ඊළඟට අපි බලන්න ඕනේ දේ තමයි මේ විදිහට අපි තෝරගත්ත order block එකේ ඊළඟ candle දෙක බලද්දී එතන gap එකක් තියෙනවද කියන එක. එතන gap එකක් තියෙනවා කියන්නේ මචං උඹලට තේරෙනවා. ඒ area එක void කරලා ගිහිල්ලා තියෙනවා market එක. fastly move වෙලා තියෙනවා. හරිද? ඒ කියන්නේ එතන unfilled orders තියෙනවා. හරිද? හැබැයි එතන gap එකක් නැහැ කියන්නේ එතන ගොඩක් දුරට orders fill වෙලා තමයි තියෙන්නේ. එතකොට high probability order block එකක් වෙන්න නම් අනිවාර්යයෙන්ම එතන gap එකක් තියෙන්න ඕනේ. ඔය image එකේ තියෙනවා වගේ. ඉතින් එහෙම gap එකක් තියෙනවා නම් ඒක ගොඩක් වෙලාවට අපිට valid order block එකක් විදිහට ගන්න පුළුවන්. ඉතින් ඊළඟට order block එකක් කියන්නේ මචං මං කිව්වා fill වෙච්ච නැති orders ටිකක්. එතකොට බං ඒක මේ ජීවිත කාලෙටම order block එකක් ඇඳගෙන එහෙම ඉන්න බෑ. හරිද? order block එකක් කියන්නේ fill වෙච්ච නැති orders ටිකක්. ඒ ටික කවදා හරි fill වුණාට පස්සේ එතන ඒ order block එක නිකම්ම valid නැතුව යනවා. හරිද? එතකොට සරලයි high probability order block එකක් වෙන්න නම් අනිවාර්යයෙන්ම ඒ area එක fill වෙච්ච නැති area එකක් වෙන්න ඕනේ. ඉතින් අපි මේකට කියනවා unmitigated order block කියලා. ඉතින් උඹලට මේ image එකේ පේනා වගේ ඒ area එක fill වෙන්න බෑ. හරිද? ඒ area එකට market එකේ wick එකක් ගහලා හරි ඒ area එක fill කරන්න නැතුව තමයි market එක move වෙන්න ඕනේ. එහෙම market එක move වුණොත් අපිට ඒක valid order block එකක් විදිහට ගන්න පුළුවන්. ඉතින් උඹලට මේ image එකේ පේනා වගේ සරලවම එතන gap එකක් තියෙනවා නම් ඒ area එක fill වෙලා නැහැ. හරිද? ඕකයි කතාව. හරිද? එතකොට ඒක තමයි අපිට high probability order block එකක් විදිහට ගන්න පුළුවන්. එතකොට මම market එකත් එක්ක උඹලට explain කරන්නම් මොනවද මේ high probability order blocks කියන්නේ කියලා. හරිද? දැන් උඹලට මෙතන පේනවා මෙතන example එකක් ගත්තාම මෙතන strong movement එකක් තියෙනවා. ඊට අමතරව මෙතනින් structure level එක break වෙලා තියෙනවා. හරිද? එතකොට අපිට මේක order block එකක් විදිහට ගන්න පුළුවන්. එතකොට order block එක කියන්නේ මොකද්ද? ඒ movement එකට කලින් හැදෙච්ච opposite candle එක. මෙන්න මේ red candle එක. හරිද? එතකොට මේක තමයි order block එකක් වෙන්නේ bullish order block එකක්. හරිද? එතකොට මෙතන ගත්තාම මෙතන අර criteria ටික අපි බැලුවොත් එහෙම previous candle එකේ liquidity ටික. previous candle එක මේක. එතකොට ඒකේ liquidity ටික take out කරලා තියෙනවා. එතකොට පළවෙනි එක අවුලක් නැහැ. ඒක හරි. ඊළඟට market එකේ gap එකක් තියෙනවා. gap එකක් කියන්නේ මෙන්න මේ අපි ගන්න candle එකේ wick එකයි ඊළඟට හැදෙන තුන්වෙනි candle එකේ wick එකයි. හරිද? මේ දෙක අතර gap එක. හරිද? පැහැදිලිව පේනවා මාකට් එකේ gap එකක් තියෙනවා. ඒ කියන්නේ මාකට් එක මේ ටික void කරලා වේගෙන් move වෙලා තියෙනවා. එතකොට මෙතන unfilled orders ටිකක් තියෙනවා. එතකොට මේක සරලවම අපිට අර මං කලින් කිව්වා වගේ high probability order block එකක් විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට අපි මාකට් එකේ මෙතෙන්ට ආවොත් උඹලට පේනවා මාකට් එක මොකද කරලා තියෙන්නේ? මාකට් එක high highs හදාගෙන ගිහිල්ලා මාකට් එකේ characteristic change වෙලා තියෙනවා. හරිද? එතකොට මෙතන හරි සරලයි. මෙතන මෙන්න මේ point එකෙන් මාකට් එකේ characteristic change වෙලා තියෙනවා. එතකොට අපිට මේක consider කරලා අපිට මෙන්න මේ candle එක order block එකක් විදිහට identify කරගන්න පුළුවන්. හරිද? එතකොට මේක valid order block එකක්ද? ඔව් මේක order block එකක් විදිහට අපිට identify කරගන්න පුළුවන්. හැබැයි මං කලින් කිව්වා මේවා ඇවිල්ලා low probability order blocks. ඒකට හේතුව තමයි උඹලට පේනවා මෙතන අපේ පළවෙනි criteria එක, ඒ කියන්නේ කලින් candle එකේ liquidity ටික take out කරලා තියනවාද? ඔව් කලින් candle එකේ liquidity ටික take out කරලා තියෙනවා. ඒක අවුලක් නැහැ. හැබැයි මෙතන උඹලට පේනවා කිසිම gap එකක් නැහැ market එකේ. ඊට අමතරව මෙතන already මචං මේ area එක mitigate වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ wicks කීපයකින් මේ පලාගෙන ගිහිල්ලා තියෙන wick එකක්. හරිද? එතකොට මේක මේ area එක already mitigate වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙතන තියෙන orders පුළුවන් තරම් මෙතන fill වෙලා තියෙන්නේ. ඊට පස්සේ තමයි market එක direction එකට move වෙලා තියෙන්නේ. හරි? එතකොට මේ වගේ situation එකක් අපිට අර low probability order block එකක් විදිහට තමයි ගන්න වෙන්නේ. ඉතින් උඹලා මෙයා practically use කරද්දී උඹලට පුළුවන් high low probability ඒවා ටික වෙනම colors වලින් mark කරගන්න. එතකොට උඹලට accurate entry එකක් ගන්න පුළුවන්. ඉතින් මේවා ගොඩක් වෙලාවට entry models විදිහට තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ market එකේ structure එක break වෙනවද? එතන order block එකක් තියෙනවද? ඊළඟ මම කිව්වා වගේ gap එකක් හැදිලා මේක strongly move වෙනවද? ගොඩක් දුරට ඒක magnet එකක් විදිහට වැඩ කරනවා. ඒ විදිහට magnet එකක් විදිහට වැඩ කළා. එතන තියෙන liquidity grab කළා. market එක ආය අදාළ direction එකට ගොඩක් වෙලාවට move වෙනවා. එතකොට ඒක තමයි සරලවම entry model එක වෙන්නේ. ඉතින් දැන් මෙතන සමහරක් කෙවුන්ට හිතෙන්න පුළුවන් උඹ ඔය බයිලා කිව්වට දැන් මෙතන කිසිම ස්ට්‍රැටජි එකක් උඹලා අපිට කියලා දෙන්නේ නැහැ නේ කියලා. ඉතින්
දෙයනේ ගොන් ලබ්බෝ හරිද අහපන් හරිද මේ කියලා දෙන්න උඹලට බේසික්ස් ටික මම ස්ට්‍රැටජි එකක් මෙතන කියන්න පටන් ගත්තොත් එහෙම දැන් උඹලට තේරෙනවා මෙතන ඕඩර් බ්ලොක් කතාව කිව්වා මම මෙතනින් එහාට ආයේ බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් කියන්නේ මොකද්ද ඒවා කියලා දෙන්නේ නැහනේ මම මෙතන සල්ලම් බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් මෙතනින් මෙහෙම කරන්න ඔහොමනේ උගන්නන්නේ එතකොට උඹලා බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් කියන එක දන්නේ නැත්නම් උඹලට ඒක තේරෙන්නේ නැහැ දැන් මම තොපිට මෙතන ස්ට්‍රැටජි එකක් කියලා දුන්නොත් ඒකේ තියෙන වචන ටික තොපි දන්නේ නැත්නම් ඕඩර් බ්ලොක් එකක් කියන්නේ මොකද්ද ලික්විඩ් ස්විප් එකක් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් තොපි ඒක දන්නේ නැහැ හරිද එතකොට ස්ට්‍රැටජි එක තොපිට අල්ල ගන්න බෑ හරිද ඒ හින්දා තමයි මම මේ ස්ටෙප් බයි ස්ටෙප් යන්නේ එතකොට අන්තිම වීඩියෝස් ටිකම තනිකරම ස්ට්‍රැටජිස් ගැන තමයි ගේන්නේ එතකොට ඒ හින්දා ඔබලා බය නැතුව ඉඳපන් හරිද වීඩියෝස් ටික ගේනවා හරිද මොකද මම මැරුන් නැත්තම් මේ වීඩියෝස් ටික අප්ලෝඩ් වෙනවා එහෙනම් අපි ළඟදීම ඊළඟ ලෙසන් එකෙන් හම්බෙමු